ආණ්ඩුවේ නොහැකියාව වහගන්න එක පැත්තකින් දේශපාලනඥයෝ මර්ධනය කරනවා අනිත් පැත්තෙන් නිලධාරි මර්ධනය කරනවා. ඊළඟට පුරවැසියා මර්ධනය කරන තැනට ආණ්ඩුව වෙනවා. අපි දැක්ක සඳමාලි මන්ත්‍රීවරිය කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයේ නියෝජනය කරමින් අද කටයුතු කරන සභාවේදී රහස් ඡන්දයක් වෙනකොට විවෘත ඡන්දයක් ඉල්ලුවා. අවසානයේ මොකක්ද උනේ? මේ මන්ත්‍රීවරියට පහර දීලා ජනතා විමුක්ති පෙරමුණෙන් අද වෙනකොට රෝහල්ගත වෙලා තියෙනවා. ඉතින් දැන් ආණ්ඩුව මර්ධනය ඊළඟ පියවරට ගෙනහිලා තියෙනවා. ඉතින් අපි ආණ්ඩුවටත් කියන්නේ ගරු කතානායකතුමනි ඔබතුමා පාර්ලිමේන්තුවේ මධ්‍යස්ථ වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ඔබතුමා ආණ්ඩුවට ඕන විදියට හැසිරෙන කතානායකවරයෙක් වෙන්න එපා. එදා දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට විරුද්ධව පැමිණිල්ලක් කරාම ආණ්ඩු පක්ෂයෙන් ඒකට පරීක්ෂණයක් කරන කමිටුව පත් කරනවා. හැබැයි විමල් රත්නායක ඇමතිවරයාට විරුද්ධව පැමිණිල්ලක් කරාම විපක්ෂයෙන් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ දෙපැත්තට ඔබතුමාට දේශපාලන වාසියක් එන විදියට පාර්ලිමේන්තුව මෙහෙව්වොත් මේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. ඉතින් රාජ්‍ය සේවය විනාශ කරලා අර ඔබතුමාලාගේ පක්ෂ JVP එක ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා බස් ගිනි තියලා මිනිස්සු මරලා මේ රටට කරපු හානියට වඩා එහාට ගිහපු හානියක් මේ රටේ රාජ්‍ය සේවයේ සිස්ටම් එක කඩාකප්පල් කරලා ඔබතුමාලා මේ මාස ගානට කරලා තියෙනවා. ඉතින් ඉදිරි කාල සීමාව තුලත් මෙහෙම ගියොත් පැහැදිලිවම රාජ්‍ය බිඳ වැටෙනවා. ඒ බිඳ වැටෙන එකේ ඵල විපාක මේ රටට වගේම ඊළඟට එන ආණ්ඩුව වලටත් මුහුණ දෙන්න වෙයි.